පින්වතුනි, පින්වත් දරුවනේ, මේ බණපද අහන්ට ලැබෙනකොටත් අපේ ජීවිතේ වැරදිලා තියෙනවා. නොදන්නාකම නිසා, ධර්මයේ නොඇසූ නිසා, මීට පෙර අහන්ට නොලැබුණු නිසා අපිට ජීවිතේ වැරදිලා තියෙන්න පුළුවන්. වැරදුනට කමක් නෑ. මේ ජීවිතේ වරදිනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා මෙන්න මේ විදිහේ ප්‍රකාශයක්. යෝච පුබ්බේ පමච්චිත්වා. යම් කෙනෙක් ජීවිතේ කලින් ප්‍රමාද වෙලා ඉන්න පුළුවන්. පච්චාසූ නප්පමජ්ජති. ඒ වුණාට බණ අහන්න ලැබුණාට පස්සේ ඒ ධර්මයේ හොඳට හිතට අරගෙන එයා ධර්මයට අනුව කටයුතු කරන්න උත්සාහවත් වුණොත් සෝමං ලෝකම් පබහසීති යබ්බා මුත්තෝ චම්මා. එයා හරියට වලාකුළුන් විදිච්ච පුල්සඳක් වගේ. ඒ නිසා පින්වතුනි, පින්වත් දරුවනේ, තමන්ගේ ජීවිතේ හදාගන්න උත්සාහ කරන්න ඒ වගේ.